ඔන්න අද ඔයාලට රිලේ එකක් බයිසිකලෙට සවි කරගන්නේ කෙසේදයි කියලා කියා දෙන්නයි හදන්නේ. රිලේ එකක් භාවිතා කරන්නේ ගලන ධාරාව අඩුවක් නොවී එකම විදියට ධාරාව ගැනීමට පහසු කිරීමයි. අද රිලේ වර්ග දෙකක් ගෙනල්ලා තිනවා ඔයගොල්ලන්ට කියලා දෙන්න. මේකේ අංක ටිකක් තියෙනවා ඒක අනුව හයි කරාම ලේසි වෙනවා සමහරක් වෙලාවට. ඒකේ 85 30 35 87 කියලා හතරක් තියෙනවා වයර් කනෙක්ෂන්. මේකේ මුලින්ම බැටරිය ධන එක දෙන්න ඕනේ 87 කියන එකට. ඍණ එක දෙන්න ඕනේ 85 කියන එකට. ඊට පස්සේ බල්බ් එකේ ඍණ එකත් අරගෙන දෙන්න ඕනි 85 කියන එකට. ඊට පස්සේ බල්බ් එකේ ඊළඟ පැත්ත 30 කියන එකට දෙන්න ඕනි. ඊට පස්සේ ස්විච් එක අරගෙන දෙන්න ඕනේ 87 කියන එක වයර් එක. අනිත් වයර් එක දෙන්න ඕනේ 86 කියන එකට. ස්විච් එකේ අනිත් වයර් එක. ඔන්න මේක මේ විදිහට සවි කරගන්න තියෙන්නේ. දැන් බලමු ඔන් කරලා වැඩ කරන හැටි. මෙහෙම රිලේ එකක් දාලා භාවිතා කරාම ස්විච් එක පිච්චෙන එක අවම වෙනවා. ඒකට තමයි අපි රිලේ එකක් දාන්නේ පිච්චීම අවම වීමට. දැන් මේකේ ඉලක්කම් ගහලා නැත්නම් වයර් හොයාගන්න විදිය කියලා දෙන්න හදන්නේ ඔයගොල්ලන්ට. මුලින්ම මල්ටිමීටර් එක කරගන්න ඕනේ. ඒකේ X අගේ දින එකට දාගන්න ඕනේ මේක. ඕම්ස් වලට. ඒකේ මල්ටිමීටරේ
යන්නේකට තමයි බැටරි වයර් දෙන්න ඕන. බැටරි රිලේ එක ඔන් කරගන්න. මේක බලන්න ඕනේ අනිත් එකටත් යනවාද කියලා. අනිත් වයර් දෙකට. අනිත් වයර් දෙකටත් යන්නේ නැත්නම් තමයි එතනට දෙන්න ඕනේ. කරන්ට් එක දීලා බලන්න ඕනේ. මේ දෙකටත් යනවාද? අර දෙක තමයි හරියටම හරියන වයර් දෙකකට හොයාගන්න පුළුවන් එතකොට. දැන් අපි මේ වර්ගයේ රිලේ එකක් වැඩ කරන හැටි කියලා දෙන්න හදන්නේ. මේ වර්ගයේ රිලේ එකට ඊනි වයර් දෙකක් එන එකට තමයි බැටරි ලයින් එක තියලා රිලේ එක ඔන් කරගන්න තියෙන්නේ. මේකේ රතු පාට වයර් එකට බැටරි ධනයක දෙන්න ඕනේ. මේ වයර් එකම අරගෙන එක පැත්තක ඇණි සම්බන්ධ වෙන එකට දෙන්න ඕනේ. මේක. මේකේ අනිත් පැත්තේ ඇණි සම්බන්ධ වෙන එක තමයි ලයිට් එක දෙන්න ඕනේ. ලයිට් එකේ ධනයක දෙන්න ඕනේ. මේක රිනේ එක කෙලින්ම දීලා තියෙන්න ඕනේ. ස්විච් එක අරගෙන රිලේ එකේ බැටරි කරන්ට් එක දෙන්න ඕන එකට මේක රිනේ එකට එක පැත්තක් අමුණන්න. බල්බ් එකේ රිනේ එකට එක පැත්තක් අමුණන්න. ඔගොල්ලෝ කියලා දෙන රිනේ එකට යමුනකොට වාහනේට හයි කරද්දී ධනයකට තමයි ස්විච් එක දෙන්න ඕනේ. ඔය හයි කරපු විදිහටම අනිත් පැත්තට හයි කරන්න ඕන ධනයකට ලයිට් එකට ස්විච් එක දීලා. රිනේ එකෙන් තමයි ස්විච් එක ඔන් වෙන එක කඩන්න දෙන්නේ.
ඔන්න ඔය ආකාරයට තමයි මේ රිලේ එක වැඩ කරන්න තියෙන්නේ. ඔය දීපු විදිහටම බයිසිකලයට උගලගේ බයිසිකලයට සවි කරගන්න හැකි දැන් මෙතනින් වීඩියෝ එක අවසానයි.